Hi friends, welcome. ඉතින් අද අපි play කරන්නේ Very Little Nightmares කියන game එක. ඉතින් මේක puzzle adventure game එකක්. අපි වැඩි විස්තර game එකට ගිහින් කතා කරමු. හරිද? game එකට යමු මුලින්ම. ඉතින් මේක කොහෙද මේ? මේක මේ 2D මේ box style එකේ තියෙන්නේ. box එකක වගේ look එකක් තියෙන්නේ. okay. මේක tap to move ඒ කියන්නේ අපි floor එකේ කොහේ හරි මේ විදියට tap කරාම එතන තමයි මේ girl move වෙන්නේ. හරිද? tap highlight to interact with මේ highlight ලා දින මොකද හරි tap කරාම ඒක interact වෙන්න පුළුවන්. ඉතින් මේ game එක නෙමෙයි මම මුලින්ම ගේන්න හිටියේ. මම මුලින්ම ගේන්න හිටියේ මේකේ one game එක mobile port එකක් ආවනේ. ඕක වැටෙනවා ළඟට. ඕවාරුම් බීරු. ඉතින් මෙතන කැඩිලා වටින්න. මේක mobile එකට port එකක් ආවු. මේකේ one game එක තමයි ගේන්න හිටියේ. PC game එක ඊට වැඩිය ඒක ඇත්තම මීට වැඩිය graphic එක ලස්සන game එකක්. okay. මේ මියසික් බොක්ස් 18ක් තියෙන මේ ගේම් එකේ ඒවා කලෙක්ට් කරන්න තියෙන්නේ. මේ ගේම් එක මම කලින් දෙපාරක් විතර ප්ලේ කරලා තියෙනවා. මේ ළඟදී ප්ලේ කරපු හින්දා ටිකක් මතකයි කියන්නේ කියන්නම් දුන්නේ. හරි. දෙපාරක් කෙදුවම දුවන. හරි. මේ ගේම් එක රෙකෝඩ් කරද්දි කරප්ට් වෙන සීන් එකක් තියෙනවා. ලැග් වෙන හින්දා වෙන්නේ නැති. පොඩ්ඩක් ගේම් එක ලැග් වෙන ප්‍රශ්නයක් තියෙන එක මම හදාගෙන ගේන්න බලන්නම් ඊළඟට. මුලින්ම මම මේ ගේම් එක ඉවර කරලා ඉන්න කියලා හිතුවා. ඒක ප්ලේ කරන්න කලින්. ඇත්තටම මම ගේම්ස් වලින් ආසම ගේම් සීරීස් එකක් තමයි. ඕකේ අර ගර්ල් කෙනෙක් දුවනවා දකින්න ඇති. ස්ක්‍රීන් එක වෙන්න මෙතන. පයිප් එකක් උඩ එයා විශේෂ කෙනෙක් කෙනෙක් වගේ බලමු කවුද කියලා අපි මේක කොහෙද මේ මෙතනට යන්න ඕන. මට මතක නැහැ ඇත්තටම ප්ලේ කරාද. ඕකේ මේ ගේම් සීරීස් එකට මාර මාසයි. මොකද මේකේ මේක මාර කියන්නේ හොර නිකන් ඒ වගේ ටයිප් එකේ ගේම් එකක්. හැබැයි මේ ගේම් එක මං ඒක නිසා මේ වැඩියම කැමති. මේක ස්ටෝරි එක මාරම යුනික්. කියන්නේ මේ ස්ටෝරි එක අපිට කෙලින්ම ගේම් එක කියන්නේ නැහැ මේක ස්ටෝරි කියලා. කියන්නේ අපි ප්ලේ කරලා ඒ කියන්නේ ප්ලේ කරලා ඩිස්කවර් කරගන්න ඕනේ මේ කියන්නේ. අපි හිතා ගන්න ඕනේ මේක තමයි ස්ටෝරි එක කියලා. අපි කියන්නේ කොහොමද කියන්නේ. ඒක අමුතු කන්සෙප්ට් එකකට මේ ස්ටෝරි එක තියෙන්නේ. ඉගන්න අපට හිතා ගන්න බෑ කියන්න ඔළුව පැටලෙනවා. ඒ බලේ කරා අපි ඉගන්න එකකට එකක් කනෙක්ට් කරලා එම හිතා ගන්න ඕනේ. ඒ වගේ දෙයක් තියෙනවා. කොහොමාරි මේක පට්ට ගේම් එකක්. මේක නෙමෙයි. මේක පට්ට. මේක තියෙන්නේ සයිඩ් ස්ටෝරි එකක්. හැබැයි මේ ගේම් එක තමයි මේ ගේම් එකේ ෆස්ට් ස්ටෝරි එක තියෙන්නේ මේ ගේම් එක. වටා හරි. ඉගන්නේ මෙහෙන් මෙතනින් තමයි මේකේ ටයිම්ලයින් එකක් විදිහට ගත්තොත් ඕකේ එතන දුවන්න බෑ. ඒ පයිප් එක උඩින් ඇවිදගෙන යන්න මේ කියන්නේ ස්ටෝරි ටයිම්ලයින් එක හැටියට ගත්තොත් මේක AI වැටුණා. ඕකේ මම ඩබල් ටැප් කරන්න ඇති.
ටයිම්ලයින් එක හැටියට ගත්තොත් මේක තමා ෆස්ට් කියන්නේ මේක නෑ ෆස්ට් ගේම් එක වුණාට ෆස්ට් ගේම් එක වන්න එක මේක තමයි මේ ඕකේ මේ ගේම් එකේ තනිකර ඉන්නේ මොන්ස්ටර්ස්ලා කියන්නේ weird looking characters හරි ඕකේ මේ මියුසික් බොක්ස් එක දෙවනි මියුසික් බොක්ස් එක ඕකේ ඒකෙත් ඉන්න කෙනෙක් කීකීට බෙකට ඇංගුවන් කීකීටියේ මොකද්ද මම කීකීටිය මතක කරන්නේ ඒවා ඕකේ මෙතන කවුද ඉන්නවා ඒක අපිට අරින්න බෑ පොඩ්ඩක් ඉන්න අපි ඔයාගේ යතුරු හොයාගෙන ඉන්න කොහොම හරි මම කීකීටියේ මේක තමයි මේ පළවෙනි ස්ටෝරි එකේ ඉන්නේ මේ ගේම් එකේ ඕකේ මෙතන ගන්න බෑ ඒ දොර ඇරලා හැවත් වෙන්න ගින්නවා එතකොට ඉතින් මේක මම මුලින්ම ඔයගොල්ලන්ට කමෝන් මේක මට මතක තිබ්බේ තරම් මට මේක මතක නෑ ප්ලේ කරාට ඒකින්ද ෆස්ට් එක්ස්පීරියන්ස් එකකදී මේක තල්ලු කරලා අපි මෙන්න මෙතනට යන්න ඕකේ පේන ඇති නිකන් අමුතුම මෝස්ටර් කෙනෙක් වගේ පේන්නෙත් නැතුව ඇති ඒ වුණාට මේක නිකන් අමුතු මේ අමුතු සීය කෙනෙක් නේ මේ මම අනිත් එක ඔයගොල්ලන්ට කියන්න හිටියේ මේ ගේම් එකේ මේ අර මියුසික් බොක්ස් තාට තියෙන්නේ ඒකේ ඉන්නේ කැරක්ටර්ස් සහ මේ වන් ගේම් එකේ මාස්ක් ඕකේ අපි බේරගත්ත කෙනාට මොකක් හරි වෙනවද ඔය දැන් තිබුණ මට මතක විදිහට පැටලෙන වචන හරි කොහොම හරි මම මේකේ ගේම් 3 කියන්නේ මේකේ කනෙක්ටඩ් ඩිස්ටෝරි ඉන්නේ මේ ගේම් එකටයි 1 එකටයි 2 එකටයි හරි 3 එක ආවා ඒ වලට 3 එකට 3 එකේ ස්ටෝරි එක කනෙක්ට් වෙන්නේ මේ අරයාගේ කැප් එකයි බෙල්ල වගේ දාන් හිටපු කෙනෙක් ඉන්නේ ඒ වගේ පේන්නත් ඔයගොල්ලන්ට ඒ කොහොම හරි වගේ ගීටියේ මේ ඒ ස්ටෝරි කියන්නේ ගේම් තුනේ ස්ටෝරි එක මම එක්ස්ප්ලেইন කරන්න අදහසක් තියෙනවා මොකද මේ මෙතන මොකද්ද ගන්න මේ ස්ටෝරි එක ගැන ඩීප් මේකේ තියරිස් තියෙනවා ඒ වගේ න දේවල් ටිකක් තියෙනවා මේකේ ඉතින් අපි සිංහලෙන් ගොඩක් දැකලා එක්ස්ප්ලেইন කරනවා මේක ලයිව් එක දැක්කම එක්ස්ප්ලেইন කරනවා ඒ වුණාට මේ ගේම් එකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ ඒ වගේ දේවල් ටිකක් මම කියන හොඳයි කියන්නේ එක්ස්ප්ලেইন කරොත් ඒ නිසා මට ගේන්න අයිඩියා එකක් තියෙනවා ඕකේ අපි අලුත් තැනකට ආවා අපි මියුසික් බොක්ස් දෙකක් කලෙක්ට් කරලා තියෙනවා මේ තියෙන තුන්වෙනි ලෙවල් එක ඕකේ මේ ගේම් එකේ මෙන්න මේ ඇහක් තියෙනවා හරිද ඒ ඇහෙන් වෙන්නේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේන ඇති මේ ළමයින්ව ගල් වෙලා තියෙනවා ගල් ටික් වෙලා දුවන්න ගිහිල්ලා අන්න ඒක තමයි මේ හැට කව මේ කියන්නේ මේ ඇහ කව වෙලා යන්න ඕනේ නැත්තම් එහෙම මේ හැට වුණොත් එහෙම අපිව ගල් වෙනවා මෙඩූසාගේ මෙඩූසා එයා බැලුවොත් කෙලින් ගල් වෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ
මේක ස්ටෝරගෙන් කම්පියසින් ප්‍රශ්න තමා ගොඩක් අපිට හෝගේ මේසිකුක්සේ චුට්ට මිස්ස ඕකේ මම මේ එක්ස්පලේන් කරන වීඩිය එක වන්න එක ප්ලේර් ලියල්ලාම ගේම් ටිකන්න ඒක මේ වන්න එක කැරක්ට එකක් වන්න එක ඉන්න මේ කෙනෙක් මියසික් බොක්ස් දාට ඉන්න කවුද කියලත් මගුලන්ට එතකොට කියන්නම් එතකොට උලන්ට එක පැදිලි වෙයි ඔය තල්ලු කරන්න වෙදී ඕකේ අපි දැන් මොකද කරන්න අක්කෝ බාරති ඔල්ලු මේ වගේ ගේම් වලට කැමතිද අන්න ඒක තමයි වෙන්නේ ඇඩා වුණා ඕකේ ලග්ගාල යන්න ඕනේ ඕකේ මේක මාර ටයිමින් තියෙන්න ඕන ඒතන ටයිම් එක පර්ෆෙක්ට් නැත්තම් බෑ okay 1 2 3 එහෙම වේ ඒක මාර ස්පීඩ් දෙනවානේ okay පිට බැරි වේද යන්න මං හිතන්නවා මේ හරියට මේ පැත්තට එනකන් ඉන්න ඒක ප්‍රශ්නේ එතන ඔයගොල්ලෝ මේ වගේ ගේම් වලට කැමතිද මේ වගේ පොඩි පස්සල් ගේම් වලට මම ඉස්සරහට ගේන්න ඕනේ ගේම්ස් මොනවද කියලා කමෙන්ට් කරන්න අයියෝ කමෝන් නම පුළුවන් එතන ඕකේ ඇතියන්තන් ඒ එතනත් ඇත් තියෙනවනේ එතන කොහොමද යන්නේ එතන ඉන්නත් බෑ මම දන්නේ ඕකේ ඇතියන්තන් මෙතනින් දායි මෙතනින් ආවේ මොකෝ ඒ මම හිතන්නේ මෙතන මේ ලොකු ටයිම් එකක් අපිට දෙනවා කියන්නේ දෙතුන් පාරකට කරන්න තියෙන ඇත්තටම මට මේක ප්ලේ කරන්න මතක නෑ ඒක පසල් මතක නෑ ඇත්තටම එතන කොහොමද යන්නේ එතන කොහොමද යන්නේ සෙම් මට මතක නෑ මේකේ ෆූ එකට මම මාර ආසයි
මට ප්ලේ කරන්න chance එකක් හම්බුන්නේ නැහැ තාම 3 එක. 3 එකත් කියන්න තරම් වරදක් නැහැ. හැබැයි ඒකේ බග් පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ ඒකේ මේ අවුල් ඒක පොඩ්ඩක් අවුල්. ඒක අවුල් වෙන්න ලොකුම හේතුව තමයි මේ ස්ටෝඩි එක මාරු වුණා ඒක හේතුව. තව හේතුවක් තමයි ඒගොල්ලෝ ෆස්ට් ටයිම් ලිටල් නයිට්මයාර්ස් ගේම් එකකට කෝප් දුන්නා හරි. දීපු එක නෙමෙයි පොඩ්ඩක් ඒ කියන්නේ පොඩ්ඩක් කනෙක්ෂන් ටීම් එක අනම්මනම් කොහොම හරි බග් පොඩ්ඩක් වැඩි ගේම් එකේ. ඒ අරගෙන කියන්න තරම් වරදකුත් නැහැ. හැබැයි පොඩ්ඩක් ස්ටෝරි එක ටිකක් වෙනස්. කියන්නේ මේ ගේම් දෙකට මේ ෆස්ට් 2 ගේම් වල කනෙක්ට් වෙන්නේ මෙතන ගියපු විදිහ මට මතක නෑ. ඒක කොහොමද අපි යන්නේ? ගමන් අරන්ට come on. ඒ කොහොමද කන්නේ කරන්නේ? මට ඒක මේ ගහපු ගේම් එක මතක නෑ. ඇත්තටම මේ ටික දවසකට කලින් මේ ගේම් එක ප්ලේ කරා. මේ ඒකට මතක නෑ. මේකේ මේ ගර්ල්ගේ නම ඔයගොල්ලන්ටම කිව්වා. මේ ගර්ල් තමයි 6 හරිද? ඉතින් මේ අපි මේ කොහෙද යන්නේ? මම ඔයගොල්ලන්ට ගේම් එක ස්පොයිල් කරන්නේ නැහැ. අපි ප්ලේ කරන ගමන් බලමු මොකද්ද ස්ටෝරි කියලා. කොහොමද මෙතනින් යන්නේ? මට ඒක ලොකු ප්‍රශ්නයක්. කොහොමද මෙතනින් යන්නේ? ඒක දුවන්න තියෙන්නේ. ඒවත් එහෙනම් මොකද්ද කරන්නේ? ඒ වටින් ඉන්නත් බෑ මම හිතන්නේ. මට ඇත්තටම තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. එතන හිරුණා වැඩි. එතන ඇත්තටම හිරුණා වැඩි. මෙතන එච්චර හිර වෙන්න ඕනේ පසල් යන්න නෙමෙයි හරිද? ඕකේ මෙතනින් නෙමෙයි යන්න ඇත්තේ. මෙතනින් නෙමෙයි යන්න තියෙන්නේ වටෙන් ඉන්න ඕනේ අපි. මං වගේ මොඩේ. අප්පෝ ආයෙ මෙතනින් යන්න ඕනේද? ප්ලීස්. මෙතන ඕකේ මේක පල්ලෙට වැටලා. අයියෝ මට ඒක තේරුම් ගන්න පැය ගාණක් ගියා. පැය ගාණක් නම් ගියේ නෑ. පොඩ්ඩක් ට්‍රැක වෙන්න ඇතින්. ඒවා යන්න. හරි. එහෙම තමයි ගේම් එකක් ගත්ත පොඩ්ඩක් ට්‍රැක පයින්නවා. විශේෂයෙන් මේවා ගේම් එක. පසල් ගේම් එකක් දිනනවා. ඒක තමයි පසල් ගේම් එකක්. ඕකේ. මම හිතන්නේ මේක මෙහෙට ඇවිල්ලා යනකම් කොහොමදත් හොඳයි ඒක. ඔව්.
හම්මෝ ඇති අන්ත ඕකේ අපි තව අලුත් ලෙවල් එකකට ආවා මං හිතන්නේ නෑ තාම ආවේ නෑ තාම ලෙවල් 3 ඕකේ මෙන්න ඉන්නවා අරයා මොකක්ද එයා කරන්නේ පොඩ්ඩක් මල් පැල වල වතුර දාන්නේ නෑ මල් පැල නෑ මොකක්ද කරන්නේ ක්ලීන් කරනවා මම හිතන්නේ එයා ක්ලීන් කරනවා ඒවා යන්න පාඩු යන්න ඔයා යන්න අපි පාඩු යන්න ඈ එයා කොහෙන්ද කොතනින්ද මෙතනින් කොහොමද එයා ගියේ කී මෙතන දොරෙන් යන්න ඕකේ මෙතන මේ අපි අර මේ ලීව් එක දාන්න ඕනේ මේ අතන හරිද ඒක අපි මෙහෙම ගිහිල්ලා ගන්න බෑ ඒක අපි යද්දි මූව් වෙනවා අපි ඒක එතනට යවලා වටෙන් ගිහිල්ලා ගමු එහෙම බැරිද නෑ එහෙම බෑ අපි මේ ඒක මෙතනට යවලා එතනින් ගිහිල්ලා ගන්න ඕනේ ඕකේ හරි එතන වටෙන් ගිහිල්ලා ගමු මොකද්ද කොහෙද ගියේ හෙට නෙමෙයි යන්න කිව්වා මේ ටැප් ටු මූව් හින්දා එන අර ඕකේ යා වටෙන් යන්නේ අපි මේ ඉලිමග උබන් නැතුව කෙලින්ම මේ ලෑල්ල බූත් එහෙම යා වටෙන් යනවා ඒකයි හරිද ඕකේ අනේ ඒ නෝම් කෙනෙක් ඉදලා තියෙනවා මේ නෝම්ලා කවුද කියලාත් ඔයගොල්ලන්ට ඉස්සරහට දැනගත්තා මේ ගේම් එකේ නම් නෝම්ලා ගැන ලොකු දෙයක් නැහැ නෝම්ලා ඉන්නවා මේ නෝම්ලා ගැන ඒගොල්ලෝ ගැන මුකුත් සඳහන් නැහැ ලොකුවට අර බටන් එක මේ බටන් එක මොකක්ද ඕකේ මේ දොර ඇරෙනවා අපි බටන් එකෙන් ගියට පස්සේ දොර ඇරෙනවා අපි ඕකේ මෙතන මොකක්ද තියෙන්නේ මෙතන අපි මුලින්ම උඩට නැග ගන්න ඕන කොහොම හරි කොහොමද උඩට යන්නේ ඒකද නැ කරගෙන කඩාන ඔයගොල්ලන්ට ක්ලියර්ද දන්නේ ක්ලියර් නැති වෙනවා වගේ දන්නේ ප්‍රශ්නයක් එහෙම වුණොත් ඕකේ මෙතනින් මොනවද තියනවද ඕකේ සීක්‍රට් රූම් එකක් තවත් ඕකේ මෙතන තියෙනවා මම මේකට කලින් කිව්වේ මියුසික් බොක්ස් කියලාද මට මතක නෑ මේක මියුසික් බොක්ස් කියලා කිව්වනම් සෝරි මේක මියුසික් බොක්ස් එකක් නෙවෙයි මේක මේ මේකට කියන්නේ නම් මතක නෑ කොහොම මේ මියුසික් බොක්ස් එකක් නෙවෙයි සමාවෙන්න එහෙම කිව්වනම් මම හිතන්නේ මං එහෙම තමයි කිව්වේ ඒක නෙමෙයි ඇත්තටම ඒකේ නම හරි අපි මොකද්ද කරන්නේ ඕකේ අපිට තියෙන්නේ මෙන්න මේක මෙහාට කරන්න මං හිතන්නේ නෑ එහෙම නෙමෙයි අපි මුලින්ම බැරල් එක මේ පැත්තට අරන් යනවා ඕකේ අපි බැරල් එක මෙතනින් ගිහලා තල්ලු කරමු තල්ලු කරලා පල්ලෙහාට ඇවිල්ලා මේක අරිමු මේක ඇරලා අපි මේක ගන්න ඕනේ උඩට හරි දැන් ගිහිල්ලා අර පැත්තෙන් බැරල් එක තල්ලු කරා ගානට අපිට ඕන තැන නවතිනවා ඒක තමයි ඒක
ඒක තමයි ඒ පසල්. ඕකේ මේක ප්ලේ කරලා නැත්නම් ඉතින් ස්පොයිල් කරගන්න එපා. ඉතින් අපරාධයි. ප්ලේ කරලා බලන්න මේක. අතරම සුපර් ගේම් එක. මේක වන් එක ප්ලේ කරන්න පුළුවන්. මේක ප්ලේ කරන්න එක. ඊළඟට මම ඒක තමයි ගේන්න හිතන් ඉන්නේ. ඒක අනිවාර්යෙන් ගේනවා ඔයගොල්ලන්ට. ඕකේ මෙතන මොකක්ද කරන්න තියෙන්නේ? ඒක මෙයාව පොඩ්ඩක් ඩයිවර්ට් කරලා අපිට යන්න තියෙන්නේ. මේකේ ස්ටෙල්ත් තියෙනවා, චේසින් සීන් තියෙනවා. මේක ඇත්තටම මරු වෙන්නේ. දුවන්න. ඒ පැත්තෙන් බෑ. අද ටයිම් මදි වෙනවා. ටයිම් මදි වෙනවා. ටයිම් එක මදි එතන මට පොඩ්ඩක් පැටලුණා පාර. එයා මෙතන ළඟට එනකන් ඉන්න. නැත්තම් එහෙම ආයේ මගින් හැරෙනවා. ඒ වුණත් අපිට වෙලා මදි. ඕකේ ටක් ගාලා යන්න සික්ස් යන්න. මොකද ඕකේ මෙතනට යනවා. මට මතක විදියට මෙතනට යනවා. අපි පල්ලෙහාට දැස්සා මෙන්න. ඕකේ ඇංගිලා ඉන්න. අම්බෝ දාඩි ඉන්නවා. යන්න. අම්බෝ මේකේ මේ ඩිසයිනින් තමයි මේගොල්ලෝ මියුසික් ඩිසයින් කරන්න මාර දක්ෂයි. ඒ වගේම මේ සවුන්ඩ් ඩිසයින් කරන්න ඊට පස්සේ කැරක්ටර්ස් මොන්ස්ටර් ඩිසයින් මාර මේ සුපිරි. මේක මියුසික් එකම කියලා වැඩක් නැහැ. මේක ට්‍රැක පයින්නවා මේ ටැප් කරලා යන්න ගියා. ටැප් කරලා ඔය තාඩකින් ආයෙ වැරදි බ්ලොක් එකකට එනවා. වැරදි ටයිල් එකකට එනවා. හරි. මෙතන උඩින් යන්න තියෙන්නේ. මෙතන මියුසික් බොක්ස් එක අපි ගත්තේ නෑනේ. මෙතන මියුසික් බොක්ස් එක කොහෙද ඇත්තේ? මෙතන උඩ තියෙන්නේ. එතනට කොහොමද එන්නේ? එතනට එන්න තැනක් තිබ්බද? මට මතක නෑ. පොඩ්ඩයින් එතනට එන්න තැනක් තිබ්බද නෑනේ. ඔකේ නෑ එතනට එන්න තැනක් තිබ්බේ නෑ. අපි කම්පෝන් අපෝ වැරදි ටයිල් එකක් තිබුණොත් ඉවරයි. ඉතින් වැටෙනවා කියලා. හරි. අපි හැබැයි ගිහිල්ලා බලමු මේ එතන උඩට කොහෙද තියෙන්නේ මම හිතන්නේ මේ සීක්‍රට් රූම් එක මට මතක විදියට. ඔව් එතන උඩ තමයි ඇත්තේ. එතනට කොහොමද එන්නේ? මෙතන ඔගේ මෙතන මේ නෝම්ලා දෙන්නෙක් කොහෙද ඉන්නා? ඔය නෝම්ලා දෙන්නෙක් ඉන්නා. ඒ දෙන්නා බේරගන්න බෑ. එතකොට පොඩි දෙයක් වෙනවා. මුලින්ම පිට මේ ලෑල්ල අදින්න පුළුවන් දෙක පාර බෑනේ. ඔගේ ලෑල්ල එක පාර අදින්න බෑ.
එහෙනම් අපි යමු මුලින්ම උඩට ගිහිල්ලා බලමු මොකක්ද කරන්න පුළුවන්. යන්න. ඕකේ. ඒක මෙතනින් නැත්නම්. ඔය රෙයාල් ගුලක් අසීර වුණා මම හිතන්නේ. පල්ලේ. ඕකේ දැන් අපි මෙතන මේ කවර්ඩ් එක අරින්න ඕන. ඒක අපිට පුළුවන් දෙයක්. කලින් මෙතනින් මෙතන උඩ නගින්න බෑනේ දැන් පුළුවන්. ඕකේ. හරි දැන් අපි මේක අරලා ඉතුරු නෝම්ම ගන්නවා එළියට. දැන් අපි මේක කඩාගෙන වැටෙනවා බීමට. නෑ මෙතන තියෙන්නේ රූම් එක. මම හිතුවා එතන උඩ කියලා. නෑ මෙතන තියෙන්නේ. ඒ බොක්ස් එක කවුද? ඕකේ මේක මේ වන් එකේ කැරක්ටර් කෙනෙක්. මේ පැත්තේ යන්න දිහාන්න. අපි එනන් යන කෙලින් මෙතනට. මම හිතන්නේ අතන තියෙන්නේ එක්සිට් එකද කොහෙද? කියන්නේ අපිට යන්න තියෙන තැන වෙන්නද අතන තියෙන්නේ. එතනින් කොහෙටද යන්නේ? පොඩ්ඩයි. එතනින් කොහෙටද යන්නේ කියන්නේ? මේ පයිප් එක උඩ. ඔව් මං කිව්වා එතනින් තමයි එක්සිට් එක. මං හිතුවේ එතන මේ සීක්‍රට් රූම් එක කියලා. එතන නෙමෙයි. හරි. අපි දැන් බොක්සස් 1යි 3යි 4යි 5යි 5ක් ගත්තා. මේ ලෙවල් එක ඉවර වෙන තැනින් අපි වීඩියෝ එක නවත්තමු. මොකද අපිට එතකොට වීඩියෝ 4කින් වගේ මම හිතන්නේ මේ ගේම් එක ඉවර කරගන්න පුළුවන්. ඕකේ මෙතන ඇත්තටම හොඳ තැනක් වීඩියෝ ඉවර කරගන්න. ඕකේ. අපි ලිෆ්ට් එකකින් ආවා පල්ලකට. අර එයාගේ නම මට මතක නෑ. කොහොම හරි අරේ අපිව ගෙනල්ලා දැම්මා මේ මෙතන. නෑ අපි බොක්ස් එකක් ඇතුළට වැටුණා. මේ අරේ අපිව බොක්ස් එක පිටින් ගෙනල්ලා දැම්මා මේ ලිෆ්ට් එක ඇතුළට. කොහොම හරි අපි මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරමු. ඉතින් මගේ බෙලෙක් කටාන මෙච්චර ලහන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ කියන්න මේ වගේ තව ගේම් තියෙනවා නම් මට ඉස්සරහට ප්ලේ කරන්න. ඉතින් මං ඊළඟ වීඩියෝ එකෙන් මේකේ ඉතුරු ලෙවල් ටික ප්ලේ කරන්න හැටි ඔයගොල්ලන්ට බලගත්තයි. ඉතින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක බැලුවා නම් එච්චර තමයි එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් බයි සෙට් වෙමු ඊළඟ වීඩියෝ එකෙන්. පරිස්සමෙන් ඉන්න උත්සාහයි. එහෙනම් thanks for watching. Bye.